ආයුෂ බොහෝ වේවා කියලා ඔන්න ඉතින් අදත් පිළිගන්නවා. අලිපාර YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම. මෙතන පිරිමි සත්තු දෙන්නෙක් ආයෙත්. එක පිරිමි සතන්නේ. අදත් ඉතින් රූප පෙළ පටන් ගන්නකොටම කැලේ ඇස්සේ රෝස ගස් අස්සෙන් හෙමෙන් අලි ටිකක් එළියට එන්න තමයි මේ හදන්නේ. තාම අඳුර වැටිලත් නෑ හරියට. නමුත් ඉතින් කුඹුරු ආශ්‍රිතව තියෙන පුංචි කැරෑවල නැවතිලා ඉන්න වනාලි මේ විදිහට ආහාර හොයාගෙන දවල් කාලයේම එළියට එනවා. අද දවසේ මේ රූපරාම පෙළ අරගෙන එන තැන තියෙන කැලේ මේකත් ඉතින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වන වගාවක්. මේ වන වගාවට තුන් පැත්තකින්ම තියෙන්නේ මහවැලි කුඹුරු. එක් පැත්තකින් ගම්මාන වලට යන මාර්ගයක්. මේ කැලේ ඇතුළට කොටු වෙලා ඉන්න වනාලි අනිවාර්යෙන් ආහාර හොයාගෙන රාත්‍රී කාලේ මේ විල් මැන්දෙන් ගම්මාන වලට යන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ වෙල් වල වගා කරලා තියෙන දේවල් ආහාරයට ගන්න ඕනේ. මේ කැලේ ඇතුළෙත් අලින්ට ආහාර නැහැ. මේක ඇතුලේ තියෙන්නේ රෝස ගස්. උන් දහවල් කාලේ නවාතැන් ගන්න විතරයි මේ කැලේ ඇතුළටත් එන්නේ. ඔබට මතක ඇති. ගල්ගම සහ බම්පොළ අතර තියෙන තේක්ක රක්ෂිතයටත් වනාලි එන්නේ නවාතැන් ගන්න විතරයි. ඒ විදිහටම මෙතනත් නවාතැන් ගන්න වනාලි තමන්ගේ නවාතැන් පොලෙන් එළියට ආහාර හොයාගෙන එන විදිහ තමයි මේ. මෙතනත් ඉතින් එක විදිහ වනාලි ඉන්නවා. කුඩා පැටවුන් ඉන්නවා. ටිකක් වයස් මට්ටමින් මුහුකුරා ගිය ගැහැණු සතුන් ඉන්නවා. ඒ වගේම ඇත්තු කීප දෙනෙකුත් ඉන්නවා. මේ අලි ටික දැන් මේ ඉන්නේ මෙතනින් එහා පැත්තේ තියෙන කුඹුරු යායට යන මාර්ගය මැද්දේ. මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ භූමියට ආසන්නයෙන් තමයි වැටිලා තියෙන්නේ. කුඹුරු වලට ප්‍රවේශ වෙන මාර්ගය. දහවල් කාලේම මෙතන අලි බැහැලා ඉන්නවා නම් ටිකක් කුඹුරු දිහාට යන්න අමාරුයි. නමුත් මේ දවස්වල කුඹුරු වල අස්වනු නෙලලා අවසන් නිසා මේ මාර්ගයේ දහවල් කාලේ සාමාන්‍යයෙන් ගමන් කරන්නේ නැහැ කවුරුවත්. ආයෙත් ඉතින් කුඹුරු වැඩ පටන් ගත්තට පස්සේ තමයි ගොවියෝ මේ මාර්ග භාවිතා කරන්නේ. එතකල් ඉතින් මේ වනාලින්ගේ රජදහන් තමයි මේ භූමිය. අලි ඉතින් ආහාර හොයාගෙන කුඹුරු මැන්දෙන් එහාට මෙහාට යනකොට කුඹුරු එරෙයි කියලා ගොඩක් වෙලාවට යන්නේ නියරවල් දිගේ. ඊළඟ කන්නේ කුඹුරු වැඩ පටන් ගන්න කලින් මේ නියරවල් සම්පූර්ණයෙන්ම නැවත හදන්න වෙනවා සමහර අවස්ථාවල. අලි ගමන් කරලා නියරවල් ටික කැඩෙනවා කුඹුරු වල. ඒ නිසා ඉතින් සමහර ගොවි මහත්තුරු කැමති නෑ අලි ඉන්නවට. මොකද නැවත ඔවුන්ට වෙහෙසක් දරන්න වෙනවා මේ කුඹුරු වල ලියදිවල නියරවල් ටික හදාගන්න. මම කලින් සඳහන් කළානේ මෙතන සම්මිශ්‍රණය වෙච්ච අලි ඉන්නේ. සමහර කට්ටිය මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච වනාලි. ඒ අතරේ තවත් කොටසක් ඉන්නවා කලාවැව බලලුවැව පැත්තෙන් ගල්ගම පැත්තට සංක්‍රමණය වෙච්ච. ඔවුන් ඉතින් ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් සුහදව කටයුතු කරනවා. මේ හෙමින් මේ ලියදී අයිනේ තියෙන තෘණ ආහාරයට ගනිමින් මොවුන් මේ උත්සාහ කරන්නේ රාත්‍රී කාලය වෙනකොට මෙතනින් එහා පැත්තේ තියෙන ගම්මාන වලට යන්න. දැන් මේ අලි ටික නැවතිලා ඉන්න තැන අනුරාධපුර දිස්ත්‍රික්කයටයි කුරුණෑගල දිස්ත්‍රික්කයටයි මායිම් වෙන්න පිහිටි භූමියක්. සමහර වෙලාවට මේ වනාලි උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මායිමේ තියෙන ගම්මාන වලට රාත්‍රී කාලේ ආහාර හොයාගෙන ගිහිල්ලා උදේ නැවත නවාතැන් ගන්න එනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ තියෙන මෙන්න මේ වන වගා භූමියට. නැවත ඉතින් රාත්‍රී කාලේ ආයෙත් ආහාර හොයාගෙන යනවා අනුරාධපුර දිස්ත්‍රික්කයට. මිනිස්සු ඉතින් දිස්ත්‍රික්ක විදිහට පළාත් විදිහට ගම්මාන විදිහට නම් කරගත්තත් මේ අලින්ට ඉතින් ඒව මායිම් ගැටලු නෙමෙයි. ඔවුන්ගේ කුසගින්න දැනෙන්නේ කොයි වෙලාවෙද? ඔවුන්ට ආහාර ගන්න මොනවාද තියෙන්නේ? කොයි පැත්තේද තියෙන්නේ? ඔවුන් ඒ පැත්තට යනවා තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඉතින් මේ වනාලින්ට වැඩක් නැහැ ඔවුන් ඉන්නේ මොන දිස්ත්‍රික්කෙද කියන එක.
ඔවුන්ට ඕනේ Tamanට දැනෙන කුසගින්න නිවා ගන්න විතරයි. මොනා වුණත් ඉතින් පේනවනේ. අලංකාර අලි රංචුවක්. මේ විදිහට ඉතින් අලි බලන්න කවුද අකමැති? පේනවනේ. ඔවුන්ගේ නිදහසේ තෘණ වර්ග ආහාරයට ගන්නවා. නියරවල් වල හැදිලා තියෙන. ලොකු කුඩා හැමෝම එකතු වෙලා මේ යන්න උත්සාහ කරන්නේ ආහාර හොයාගෙන. ඔවුන්ට කිසිම හදිස්සියක් නැහැ. හෙමින් නියරවල් වල පාරායිනේ තියෙන තෘණ වර්ග ආහාරයට ගනිමින් ඉස්සරහට ඇදෙනවා. ඔවුන් මේ යන්නේ වනාන්තර කොටස පහු කරලා කුඹුරු මැන්දෙන් එහා පැත්තේ ගම්මානවලට. ඔවුන්ට ඉතින් ගම්මානවලට යන්න මිනිස්සු නිදා ගන්න ඕනේ. මිනිස්සු ගෙවල් දොරවල් වල කුඹුරු වල වැඩ අහවර වෙලා නිදාගත්තට පස්සේ රෑ 9-10 වෙනකොට තමයි මෙන්න මේගොල්ලන්ගේ කොටසක් ගම්මාන පැත්තට ඇදෙන්නේ. එතකල් මොවුන් කුඹුරු වලට යන මාර්ග ආසන්නයේ තියෙන තෘණ වර්ග මේ විදියට හූරාගෙන ආහාරයට ගන්නවා. හෙමින් අඳුර වැටෙන්න කිට්ටු වෙනකොට තමයි මේගොල්ලෝ ගම්මාන පැත්තට ඇදෙන්නේ. මේ රංචුවෙත් ඉතින් පුංචි පැටවු කීප දෙනෙක් දකින්න පුළුවන් වුණා. එහෙ මෙහෙ කෙලි දෙලින් දුව පනිනවා. මෙතන ඉතින් ඔවුන්ට හොඳටම ආරක්ෂාව තියෙනවා. මෙතන ඉන්නේ ඔවුන්ගේ පවුල් වලම කට්ටිය වෙන්නේ නැති. තාම ඉතින් කැලේ ඇතුළෙත් එහෙන් මෙහෙන් අලි යනවා එනවා පේනවා. ඔවුන් සමහර විට මේ අලි රංචුවත් එක්ක යන්නේ නැති වෙයි. ඔවුන් මේ හරියම රැඳෙයි. ගොඩක් වෙලාවට ඉතින් අපි හැමදාම කියනවා වගේ මෙන්න මේ වගේ ටිකක් දඩබ්බර තරුණ අලියැත්තු තමයි ගම්මාන පැත්තට රැඳෙන්නේ. අම්මලා පුංචි පැටවුනුත් තියාගෙන මේ වගේ වෙල් ඉපනැලි වලට වෙලා ඒ වගේ තියෙන තෘණ වර්ග ආහාරයට ගනිමින් ඉන්නවා. ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එනිසා ඔවුන් සෑහෙන දුර ගමන් කරනවා. තමන්ගේ කුස පුරව ගන්න. කොහෙ ගියත් ඉතින් නැවත තමන් රංචුවත් එක්ක නැවතිලා හිටිය තැන් වලට එනවා. උදේ එළිය වැටෙනකොට. මේ විදිහට නිදහසේ අලි ආහාර ගන්නව බලන්න කවුද අකමැති? ඔබ දන්නවද අපි මේ අලි බලන තැන විදේශ සංචාරකයන්ට අලි බලන්න තාම අවස්ථාව උදා වෙලා නැහැ. හැන්දෑ වෙනකොට ඉතින් අවට නොදරුවොත් අරගෙන සමහර බවලත් උදවියක් දෙනවා අලි බලන්න. මේ අලි ඉන්නේ ගොඩක් වෙලාවට දැඩි පීඩාවකින්. ඔවුන්ට දවසකට අවශ්‍ය වෙන ආහාර ප්‍රමාණයවත් ඔවුන්ට සපුරා ගන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. වෙනත් ප්‍රදේශවලින් මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙච්ච වනාලි ප්‍රමාණයත් ඒ වගේම ප්‍රදේශයේ භූමි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමත් ඔවුන්ගේ ආහාර රටාවට දැඩි ලෙස බලපාලා තියෙනවා. ඒ නිසා මේ අලි තමන්ගේ දවසේ ආහාර අවශ්‍යතාවය හරියට සම්පූර්ණ කරගන්න බැරුව පීඩාවෙන් ඉන්නේ. එවන් වෙලාවක මිනිසුන් ඉස්සරහට හම්බ වුණොත් ඔවුන් දරුණු විදියට හැසිරෙන්න පුළුවන්. ඒ නිසා අලි බලන්න ගියාට කමක් නැහැ. තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතලා මේ අලියත්තුන්ට කරදරයක් නොවන විදියට අලි ටික බැලුවොත් තමයි හොඳ. දැන් ඉතින් වෙල්යායේ හිටිය අලි රංචුව හෙමින් උත්සාහ කරනවා ගම්මාන පැත්තට යන්න. අපිට ඉතින් මෙතෙන්ඩ වෙලා අලි බල ඉන්න තිබ්බ වෙලාවත් දැන් ඉවර වේගෙන යන්නේ. තවත් ටික වෙලාවක් යනකොට අපි ඉන්න තැනත් පව් කරලා අලි එහා පැත්තට ගමන් කරනවා. අපි මෙතනින් දැන් ඉවත් නොවුනොත් ඔවුන්ට බාධාවක් වෙන්න පුළුවන්. පේනවනි උස තැනක තියෙන අත්තක් වුණත් කඩාගෙන ඒකෙන් තමන්ගේ කුස පුරව ගන්න උත්සාහ කරන්නේ. සමහර වෙලාවට මේ වගේ තැන්වල අලි බලන්න ඇවිල්ලා ඉන්න කට්ටියට හරි අවබෝධයක් නැහැ. අපි දැක්ක සමහර තැන්වල ඉන්නේ කුඩා දරුවන්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 10-15 වගේ. ඔවුන්ට හරි අවබෝධයක් නැහැ මේ අලි ගැන. පේනව නේද? මේ අලි පනින තැනට එහා පැත්තේ ගහක කහපාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන, ඒ වගේම රතු පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන තවත් කීප දෙනෙක්ම ඉන්නවා ඒ ගහේ. ඔවුන් ආසාවට අලි බලන්න ඇවිල්ලා තමයි මේ විදියට ගහකට නැගලා තියෙන්නේ. හැබැයි ඉතින් අපිත් එක්ක බිමට වෙලා හිටියනම් ඒත් බලන්න තිබුණා. නමුත් ඉතින් ඔවුන් අපි කියන දේ අහන්නේ නැතුව ගහකට නැංගා.
ඇත්තටම ඉතින් ඒ විදිහට අලි ගමන් කරන මාර්ගවල ගස් වලට නැගලා ඉන්න එකත් ලොකු ජීවිත අවදානමක්. ඔවුන් ඉතින් තවත් ඔවුන්ගේ ජීවිත ගැන මීට වඩා හිතන්න ඕන කියලා තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. අලින්ට යන්න ඉඩ දීලා අපිත් එතනින් ඉවත් වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක තවත් රූප වෙලක් අරගෙන. අලි පාරත් එක්ක එකතු වෙලා හිටිය සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.